හයි කොහොමද ඔයාලට? අද මං කටට සැරට කන්න පුළුවන් රසම රස සොසේජස් කරි එකක් හදන විදිහ තමයි මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. ගෙදර මස් මාළු නැති දවසකට මේ වගේ සොසේජ් කරියක් එහෙම හැදුවා නම් ඔයාට රසට බත් කන්න පුළුවන්. ඉතින් මේක හදන්න ගොඩාක් ලේසි රෙසිපි එකක්, ඒ වගේම හරිම රසයි. ඉතින් අපි බලමු මේ කොහොමද හදන්නේ කියලා. මෙතන මම සාමාන්‍ය ප්‍රමාණයේ සොසේජස් කරල් 8ක් අරගෙන තියෙනවා. ඉස්සෙල්ලාම මම මේ සොසේජස් ටික මේ වගේ කපා ගන්නවා. මම අද මේ වගේ එක සොසේජස් කරලක් දෙකට කපලා තමයි ගන්නෙ. එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහකට මේක කපන්න පුළුවන්. දැන් මම ඇතිලියක් ලිපේ තියලා ලිප ඔන් කරලා මේකට තෙල් මේස හැඳි 2-3ක් එකතු කර ගන්නවා. තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට අබ තේ හැඳි භාගයක් මම එකතු කර ගන්නවා. අබ ටිකත් රත් වෙලා මේ වගේ පුපුරගෙන එනකොට මම තලාගත්ත ඉඟුරු සුදු ලූණු මේකට එකතු කර ගන්නවා. මෙතන මම ඉඟුරු පොඩි කෑල්ලකුයි සුදු ලූණු බික් 5කුයි තමයි අරගත්තේ. ඊළඟට මම හීනියට කපාගත්ත ලූණු ගෙඩියකුත් එකතු කර ගන්නවා. දැන් අපි මේ ටික විනාඩි 2ක් විතර හොඳට මේ වගේ තෙල් එකේ කලවම් කර ගන්න ඕන. මෙන්න මේ ගානට ලූණු ටික අපි මලව ගන්න ඕන. ඊට පස්සේ මම මේකට රාම්පේ කෑල්ලක්, ඒ වගේම කරපිංච ටිකක්, ඒ වගේම කුරුඳු පොතු දෙකකුත් එකතු කර ගන්නවා. ඊළඟට මම මේ වගේ අවුමිරිස් කරල් 3කුත් මේ වගේ පලාගෙන එකතු කර ගන්නවා. ඊට පස්සේ මේකත් මම විනාඩියක් විතර හොඳට මේ වගේ කලවම් කර ගන්නවා. දැන් මම මේකට කහ කුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳි 1/4ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, 3/5 කුඩු තේ හැඳි එකකුත් එකතු කර ගන්නවා. දැන් අපි ලූණු ටිකයි අවුමිරිස් මේ ඔක්කොමත් එක්ක දාගත්ත 3/5 ටික මේ වගේ හොඳට කලවම් කර ගන්න ඕන. මේකත් මම සාමාන්‍යයෙන් විනාඩියක් විතර කලවම් කර ගන්නවා. ඊළඟට අපි කපාගත්ත සොසේජස් ටික මේකට එකතු කරලා අර මිශ්‍රණයත් එක්ක සොසේජස් ටික හොඳට කලවම් කර ගන්න ඕන. මේ සොසේජස් ටිකත් මම විනාඩියක් වගේ මේ මිශ්‍රණයත් එක්ක හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේක වහලා විනාඩි 2ක් මේ විදිහට උයා ගන්න එක. විනාඩි 2කට පස්සේ මම මේ පියන ඇරලා මේක ආයෙත් කලවම් කර ගන්නවා. ඊට පස්සේ මම මේකට පොල් කිරි එකතු කර ගන්නවා. මම අද පොල් කිරි මිලිලිටර් 150ක් තමයි එකතු කරගන්නේ. උකු පොල් කිරි එකතු කරගත්තොත් මේක තව ගොඩාක් රසයි. පොල් කිරි ටිකක් දාලා ඉවර වෙලා අපි මේකට ලුණු තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. ඔයාගේ රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් මම මේක මේ වගේ කලවම් කරලා මේක පියනෙන් වහලා විනාඩි 2-3ක් මේ විදිහට උයා ගන්නවා. ඔන්න විනාඩි 3කට පස්සේ මම මේ පියන ඇරියම මේ විදිහට තමයි සොසේජස් කරි එක තියෙන්නේ. මේක ආයෙත් මම පොඩ්ඩක් කලවම් කරනවා. ඔයාට මේ වෙලාවේදී රස බලලා ලුණු මිරිස් එහෙම මදි නම් තව එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස සොසේජස් කරි එක. මේක ඔයාට බත්, පාන්, පිට්ටු, ඉන්දියාප්ප වගේ ඕනම කෑමක් එක්ක හරිම රසට කන්න පුළුවන්. ඉතින් මේක හදාගන්නත් ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඔයාට විනාඩි 10ක් ඇතුළත මේ කරි එක හදාගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ රෙසිපීස් අපේ channel එකේ තව අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාට මේ වීඩියෝස් ක්ලික් කරලා ඒව බලන්නත් පුළුවන්. ඉතින් ඔයත් මේ රෙසිපි එක try කරලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like කරන්නත්, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් රසම රස රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.